තෙරුවන් සරණයි කඩවර සෝන්කාලී දේවාලය ජූනි මාසයේ 27 වෙනි දින. ඉතින් මට ඔයාලට වීඩියෝ එකක්වත් ගේන්න බැරි වුණේ. අධික ලෙස රාජකාරී සහ මගේ යාළුවෙක් ආවයි. ඒ ඉදිරි දින කීපය තුළ ඒක මම ඔයාලට දැනුම් දෙන්නම්. ඒ සහ දැඩි ලෙස දේශගුණයෙන් මට චූටි අසනීප තත්ත්වයක් හටගත්තා ඔයගොල්ලෝ රාජකාරී නිසා. ඉතින් 18 වෙනිදා අපි රාජකාරියක් කරා නිව්සීලන්ත දරුවෙක්ගේ වසීගුරුකමක්. ඉතින් දරුවා මට කතා කරා දින 7ක් යන කලින් එයාට ප්‍රතිඵල උදා වුණා කියලා. හරිම සතුටුයි. ඒ ගැන කියනත් එක තමයි මේ ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් වසීගුරුකම් වල කරන රාජකාරී විදිහක් තියෙනවා. මම කියලා තියෙන දරුවන්ට හොඳින් හෝ නරකින් රාජකාරිය ඉෂ්ට සිද්ධ කර දෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි දරුවන්ට ඒ රාජකාරිය ඉෂ්ට සිද්ධ කර දුන්නා. දැන් හෙට දිනේ 28 වෙනි දින වසීගුරුකම් කීපයක් ජීවම් කරන්න සහ අලුතෙන් රාජකාරී කීපයක් තියෙනවා. ඒ දේත් හෙට දිනේ ආරම්භ කරනවා. ඉතින් මාගේ දරුවන්ට කඩවර අප්පච්චි අම්මා සෝන්කාලී මෑන් වහන්සේගේ පිහිටයි